Hello guys. Welcome back to our YouTube channel Forever Hearts. ඔන්න දැන් ඉතින් ඔයාලට අපේ channel එක අලුත් channel එකක් නෙමෙයිනේ. ඉතින් ඔයා අලුත් member කෙනෙක් නම් ඉක්මනටම ගිහින් අපේ channel එක subscribe කරන්න. ඉතින් අද අපි ඔයගලන්ට අරගෙන ආවේ ඇසළ පොහොය දවසේ අපි පවුලේ හැමෝමත් එක්ක පන්සල් ගියපු වීඩියෝ එකක්. ඉතින් අපි මෙදාසරේ පොයට ගියේ දඹදෙණි රජමහා විහාරයට. ඉතින් ඔයාලා දැක්ක වගේ අපි මේ ගමන ගියේ highway through. ඉතින් ළමයි අපි මේ පන්සලට ගියේ තවත් පුංචි ගමනක් යන ගමන. ඒක ටිකක් හදිසි ගමනක්. ඉතින් ඒ ගමන යන ගමන් තමයි අපි මේ පන්සලට ගියේ. ඉතින් ඔයගලන් දන්නවා වගේ දඹදෙණිය කියලා කියන්නේ අපේ ලංකාවේ තිබ රාජධානීන් වලින් එකක්. ඉතින් මේක පෞරාණික වටිනාකමකින් යුක්ත පන්සලක්. ඉතින් අදටත් ඒ ඓතිහාසික වටිනාකම මේ පන්සල තුල තිබුණා. ඉතින් අපි හැමෝම එකතු වෙලා පිළිවෙලින් චෛත්‍ය, බෝධිය, බුදු ගෙදර වැඳ පුදා ගත්තා. ඉතින් අපිට නිදහසේ මේ පන්සලේ ආගමික වතාවත් වල යෙදෙන්න පුළුවන්කම ලැබුණා. ඒකට හේතුව තමයි වෙන පන්සල් වගේ පොය දවසට මේක ගොඩාක් crowded වෙලා තිබ්බේ නැහැ. ඉතින් එන්නකෝ බලන්න අපිත් එක්ක අපි පන්සල් ගියපු විදිහ. ඇත්තෙන්ම අපිට පොය දවසකට පන්සලකට යන්න තියෙනවයි කියන්නේ ඇත්තටම හිතට සැනසීමක්. එදිනෙදා ජීවිතවලින් ඈත් වෙලා, රැකියාවේ තියෙන කාර්යබහුලත්වයෙන් ඈත් වෙලා, පවුලේ එක්ක පන්සලකට ගිහිල්ලා මෙන්න මේ බෝධීන් වහන්සේ යට ටික වෙලාවක් සැනසීමෙන් කාලය ගත කරන්න ලැබෙන වෙලාවක්. ඉතින් ඔයාලා මෙවර ඇසළ පොයට මොන පන්සලටද ගියේ? ඉක්මනින්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තටම තාමත් මේ දඹදෙණි රජමහා විහාරයේ කාවින්ස්, ඒකේ කැටයම් වගේ ඉතිහාසයට අදාළ දේවල් තවමත් තිබුණා. පේනවා වගේ මේ පන්සල ඉතාම සෞම්‍ය, ඉතාම නිසංසල පරිසරයක තමයි තිබුණේ. බෝධිරාජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට පුදුම තරම් සැනසීමක් අපේ හිතවලට දැනුණා. ඉතින් මේ විදිහට අපේ පවුලේ එක්ක ඇසළ පොහොය දවසේ යන්න මේ පන්සල තෝරගත් එක ගැන අපි ඇත්තටම සතුටු වුණා.
ඔන්න ඔය විදිහට අපි හැමෝම ආගමික කටයුතු වල නිරත වෙලා මේ පන්සලේ ටිකක් ඇවිත්තා. මේ පන්සලේ තියෙන ලස්සන අපි ඉතාමත් හොඳ විදිහට බලාගත්තා. ඉතින් මෙන්න මේ පේන රූපරාමු වලින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පන්සලේ තිබුණු ඓතිහාසික වැදගත්කම. ඉතින් ඔයාලට ෆ්‍රී වෙලාවක ඒ වගේම ඔයාලා යන්න කැමති වෙලාවක මේ පන්සලට යන්න අමතක කරන්න එපා. අටවිසි බුද්ධ මන්දිරය ඊට අමතරව ඉතිහාසයට අදාළ ලෙස නිර්මාණය වෙච්ච කැටයම් මේ පන්සලේ තිබුණා. ඉතින් ඔය දේවල් බලලා ඉවරුණයින් පස්සේ අපි නැවත ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අපිව බලන් හිටිය ඔයාලා හැමෝටම අපි ගොඩාක් ආදරේ. එහෙමනම් අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්න. ආදරේ. අහස තරම්.